ජාලවනේ මාය මගේ පවුලේ කියා අනුරාධපුරේ රුවන්වැලිසෑය ශ්‍රී මහබෝධි ඔන්න මේ තමයි වන්දනාවේගේ අපේ පවුලේ සිල්වත් උපාසක උපාසිකාව ටික. අපි යන අතරමඟදී කලාව සයිඩ් එකේ වැවක් ගාවින් අපි තේ බොන්න නතර කරපු වෙලාවේ ෆොටෝ දෙකක් තුනක් ගහගත්තා මෙන්න මේ ආකාරයට. ඉතින් ජාලුවනේ වාහනේ අරන් ගියා අපේ ලොකු අයියා. එයාට ඔන්න පාර වැරදිලා අපිව තිසාවටත් එක්කන් ගියා. ඔන්න ඉතින් ඊට පස්සේ රන්වන් පාටින් දලරණ බෝධිය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියා අපේ උපාසික උපාසිකාවෝ ටික. ජාලවනේ ඔයාලා දන්නවද මේ තමයි ජයශ්‍රී මහ බෝධිය කෙනින් කරනකොට හම්බෙච්ච පරණ බෝධි ප්‍රාකාරය. ඔන්න ජාලවනේ ඊට පස්සේ අපි රුවන්වැලිසෑය ගාව පහන් 100ක් පූජා කරමින් රුවන්වැලිසෑය ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනා කරා. ඉතින් ජාලවනේ ඔයාලා දන්නවද මේ තමයි රුවන්වැලිසෑයේ තැන්පත් කර තිබූ පැරණි චූඩාමාලිගය. ඉතින් ජාලවනේ අපි වන්දනාවේ අවසානයේ සිත් පහදවාගෙන නැවතත් ගම්පියස බලා ගමන් කරේ මෙන්න මේ ආකාරයටයි. ඉතින් ජාලවනේ මගේ YouTube channel එක දිගටම කරගෙන යන්න ඔයාලගේ ආදරණීය මනාපය මට අනිවාර්යෙන් අවශ්‍යයි. ඔන්න එනම් වීඩියෝ එක බලලා නිකම්ම යන්නේ නැතුව මගේ වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකකුත් දාන්න. ඔන්න එනම් අපි සියලු දෙනාටම ජයශ්‍රී මහ බෝධි සමිති පිටාරය